නැති කෙනෙකුට වටිනාකම වැඩි වෙනවා. තියෙන කෙනෙකුට වටිනාකම අඩු වෙනවා. ඇයි ඒ? ඒ අවබෝධයට තියෙන නිසා ඒකට වටිනාකමක් දෙන්නේ නැහැ. ඉරුදියක් පාන්න ඉරුදියට අදාළ මහා ප්‍රඥාව ඒ විද්‍යාව දැනගන්න ඕනේ. ඒ විද්‍යාව කොච්චර පරිණතද කියලා කිව්වොත් ඒක පෑවට පස්සේ වෙන ආදීනවය දන්නවා. ඒක ඉගෙන ගන්න දහස් ගණන් පැවිදිනවනේ. එයාට ඒක ඉගෙනුවේ නැත්තම් එයාගේ අරමුණු ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක තරහා යනවනේ. මරන්න උනත් ඒකට ලෑස්ති වෙනවනේ වහ දානවනේ. අපිට දෙන්න නැති විදිය පිටුවල්ලා එලා මැරිලම ගියාද කාටවත් ලැබෙන්නේ නැති දෙයක් ගියාද කියලා. බෝධි ධම්මද දන්නේ චීනේ බෝධි ධම්මට මේ වහ දානවනේ මිනිස්සු. අපිට දෙන්න නැති කලාවක් ලෝකේ කාටවත් ලැබෙන්න බෑ. මොන මාතෘකාවක්. ඒ වගේ ඉතා ගන්න බැරි ප්‍රශ්න රාශියක් මොන දෙනවා මිනිස්සු. ඊට ඒවා ඉගෙනනවා කියන්නේ රාත් නැති රාතම දී වෙනවනේ. රාත් නැති රාතේ. ඉදිරි පාන නිසා මිනිස්සු හිතනවා මේ රාත් කියලා. රාත්ේ ඉතින් ඒක මුලදමාසේ දැකලා තමයි ඉදිරි පානක තානම් කරලා ඉතින් අපිට අපේ තපස් ප්‍රතිපත්ති වල විශේෂ ධර්මතාවයක් තමයි කෙනෙකුට ඊටාම ජටිලසගත රෝග අතුරු අසනීප අපහසුතාවන ඒ වගේ තත්ත්වයක් ඇති වෙන පිළිගැනීමක්ම නැහැ. වෙන සොලියුෂන් එකක් ඇත්තෙම නැහැ. ඒ වගේ අවස්ථාවකදී භාවිත කරන්න පුළුවන්. ඒ නැත්තම් දහනට පුළුවන්. ඒ ජීවිතය සම්බන්ධ එකක් නේ. බඩගිනින්න බෑ. ඒ දෙකට විතරයි පුළුවන්. එන්නත් සෙල්ලම් කරන්න බෑ. ඒකම ඉන්නකොට සීල විතර නිදහස් වෙනවා. ඒකට අපි අර නිරෝධියට විතරක් ලිමිට් කළා. ඒකට විතරක් සීමා වෙලා ගියොත් ගොඩක් සරලයි ගමන. බුදුරජාණන් වහන්සේ 2500 වෙනකම් යන්න පුළුවන් ක්‍රමයේ කියලා දේශනා කරලා තියෙන්නේ. සමහර ස්වාමීන් වහන්සේලා දැක්ක චක්‍ර භාවනා කරන්න, ධ්‍යාන කරන්න ඒ අදහස් තියෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ මාර්ගයට අර නිවන් මාර්ගයේ සම්පූර්ණ ප්‍රතික්ෂේප කළා මේක පස්සේ යන්න ඒක. වික්ෂුවතාව ස්වාමීන් වහන්සේලා විරුද්ධ කියන බව. සාම්පල තුන්වා නිතවුරුදු අටක් සාම්පලයක් වෙනවා. මම කියන්නේ මට කියන්න මේක ඉගෙන ගන්නේ ඇයි කියන එක රීසන් එක හරියට කිව්වොත් ඉතින් විද්‍යාව කියන්නේ. නෑ මට මහාන වෙලා ඉරුදිය කොට්ටු කඩවල් රයිස් කඩවල් වලට ගිහිල්ලා ඉරුදිය බෑලා මේ පින්ඩපාත කරගෙන වළඳන්න ඕනේ ගමට ඉරුදිය ගිහිල්ලා. ඒ ඉන්නේ මොම් වැඩි ගත්තලා ඔක්කොම වන්දවලා මේකට අනුශාසනා කරලා මම නේද මේක මාන්නේ නෙවෙයිද? ප්‍රත්‍ය ගන්න ක්‍රමයක් නෙමෙයි. ඒතර දැන් මේක ඉගෙනගෙන කරන්නේ ඕකනා ඒ ධර්මතාවයේ විද්‍යාවට කරන ලොකුම නින්දාවක් ඒකනේ. අද නෑ ඒ ඉගෙන ගන්නවා.